හැබැයි ගින්දර නිවලා ඒක අතට අරගෙන දෙකට කැඩුවම වඩාත් රසවත් දෙයක් මුණ ගැහෙනවලු. පොඩ්ඩක් කාලා බලන්න ඕනේ. ඇත්තමයි හරිම රසයි. මං හිතන්නේ හැම දෙයකම හොඳ පැත්ත දකින්න එක මට ටිකක් අමාරු වැඩක් වෙයි. ඔයා දන්නවනේ කාත් කවුරුත් නැතුව මං දුව හදාගත්ත විදිය. ලොකු කාලයක්. ඒක හරිම අමාරු වැඩක්. හැම තිස්සෙම මං බයෙන් ඉන්නේ. ඒක හින්දම තමයි මං හෝටලේ හැදුවෙත්. එයාව ආරක්ෂා කරන්න. අපි හැමෝගෙම ආරක්ෂාවට. ඒක අපේ පවුලෙම කොටසක්. දුකයි. සමහර විට මට ඒක කරන්න බැරි වෙන එකක් නෑ. ඒත් මට ඒක දැනෙන්නේ ලොකු බරක් වගේ ජොනි. එපා ට්‍රැක්. අවුලක් නෑ. මං ඒක බලා ගන්නම්. ඔයාගේ හෝටලේ ඒක හරිම විශේෂ තැනක්. ඒ තරම් වැදගත් ඒකට ඔයාමාව විශ්වාස කරපු එක. ඔයා දන්නේ ඒක මට කොච්චර ලොකු දෙයක්ද කියලා. මට ඔයාට කියන වැදගත් දෙයක් තියෙනවා. ඒ මොකද්ද ට්‍රැක්? ජොනි, ඇත්තම කතාව එහෙම රාක්ෂයෙක් වෙන්න ඕන කියලා දෙයක්. ජොනි! මේවිස් මේ ඔයානේ? ඔයාට තාම මුකුත් වෙලා නෑ නේද? අපොයි නෑ. ඔයාට කොහොමද ඩ්‍රැක්? එරිකා! ඇඟ පුම්බන්න ඕනේ නෑ. ඔයාගේ පෙනුම කොහොම වුණත් මං ඔයාට කැමතියි. එරිකා මෙතන මොනවද වෙන්නේ? මං අහන්න ඔයා මෙතන මොනවද කරන්නේ? එයා විතරක් නෙමෙයි ආවේ. ඉතින් කොහොමද යාළුවා? ඔයාලා මං කිව්වේ ඔයාලා මිනිස්සු ඕ අපි ඒ ගැන දන්නවා. ඔයාලා මාව දැක්කොත් නම් අනිවාර්යෙන්ම පිස්සු හැදෙනවා. දැන්වත් මෙහෙන් යමුද? මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මං කියන්නේ කොහොමද මේවා සිද්ධ ඒකම තමයි මටත් දැනගන්න ඕනේ. ජොනි, ඔයා මොකද එකපාරටම මෙහෙම රාක්ෂයෙක් වෙන්න තීරණය කළේ? එතකොට හෝටලේ පවුලෙම තියාගන්න පුළුවන්නේ. මොකද ඒකනේ ඉතින් රාක්ෂ දේපල නීතිය. රාක්ෂ දේපල නීතියක් කියලා කිව්වා? මට ඔයා කියන දේ තේරෙන්නේ නැහැ. ඔව්, මට තේරෙන්නෙත් නැහැ. හොඳයි. ඉන්න මං පැහැදිලි කරන්නම්. මේ දේවල් සිද්ධ වුණේ ශනිකව. මෙහෙමයි ජොනි කොහොම හරි හොයාගෙන තියෙන මං ඕගලන්ට හෝටලේ ලියලා දෙනවා කියන එක. ඒත් එයා කිව්වා හෝටලේ බාරගත්තට පස්සේ එයා කරන දේවල් දුවන පඩි පෙලක් දානවලු. තව කිව්වා ඒ හින්දා මට කරන දේ හිතා ගන්න බැරි වුණා. ඉතින් මට තරහා ගියා. ඉතින් බොරු කිව්වා. පොඩ්ඩක් ඉන්න. රාක්ෂ දේපල නීතිය කියලා එකක් නැහැ. එතකොට මේ කියපු දේවල් ඔක්කොම එහෙම් පිටින් බොරුවක්ද? ඔයාට මාත් එක්ක කිසිම සම්බන්ධයක් ඕනුන්නේ නැහැ. ඔයාට හෝටලේ දෙන්න ඕනුන්නේ නැහැ. නෑ ජොනි මං කියන්නේ මේ ඔයා මට වෛර කළා. නෑ මම මේ කිව්වේ ජොනි තාත්තේ කොහොමද ආවම එයාට ඒ විදිය දෙයක් කිව්වේ? උත්තරේ පැහැදිලි. මොකද මං ඔයාලගේ පවුලේ කෙනෙක් නොවන හින්දා. ජොනි ඔයාගේ ඇඟට මොකක් හරි අමුත්තක් සිද්ධ වෙනවා. ජොනි මෙතනින් යනවා. ජොනි ඉන්න. ඔයා තමයි මේ සේරටම මුල. ජොනිට හැමදාම ඕනේ උනේ අපේ පවුලේ කෙනෙක් විදිහට වැඩ කරන්න විතරයි. ඒත් ඔයා යාව පිළිගන්න කැමති උනේ නෑ. ඔයා හැමතිස්සෙම හිතුවේ ඔයාගේ විකාර හෝටලේ ගැන විතරයි. මේවිස් මම මේ හැදුවේ දැන් ඉතින් ඔයාගේ මේ වැඩ නිසා මට යාව සදහට පුළුවන් නැති වෙන්න පුළුවන්. මේවිස් ඉන්න. එරිකා, ඔයාලා පලිඟුව හොයාගත්ත ගමන් මට ඒක කියන්න. තවත් පරක්කු වෙන්න කලින් මං ජොනිව හොයාගන්න ඕනේ. පරක්කු වෙන්න කලින් මොකද ආයේ කිව්වේ? එන්න යන්. මං යන ගමන් පැහැදිලි